මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු වැඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝවුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහියෝවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස මහගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු වැඟවීම් නිකුත් කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගංගා ද්‍රෝණියේ දාරා ප්‍රදේශවලට බොහෝ ස්ථානවලට මේ වන විට අධික වැසි ඇදහැලමින් පවතින බව. එම වර්ෂා තත්ත්වයේද කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශවලින් පිට කරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජලමාපකවල ජලමට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු වැඟවීම් නිකුත් කර තිබෙනවා. මේ තත්ත්වයෙන් ජීවිත සහ දේපල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසට පදිංචි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සියලු දෙනාගෙන්. මේ ප්‍රදේශ හරහා ගමන් ගන්න රියදුරන්ගෙන් සහ මගින්ගෙන් ඉල්ලා සිටිනවා.